ඔය සමහර සිදුවීම් පිළිබඳව ඔබතුමාගේ හිතේ තියෙන සිදුවීම් කීපයක් හරි මතක් කරත් ප්‍රශ්නයක් නැති වෙයි. මොකද හැමෝම මේ බලාගෙන ඉන්න යුද්ධයට දායකත්වය අඩු ගන්න අපි ගැන කතා කරයිද? ජෙනරල් කතා කරයිද ඇවිල්ලා කියලා බලන් ඉන්න වෙලාව. ඔය රණවිරුවෝ ගැන අපේ දැයේ පිනට පහළ වූ ඒ වීරෝදා රණවිරුවෝ ගැන කතා කළ යුතුමයි. අපිට වැස්සක් කියලාවත්, අවුවක් කියලාවත්, දවල් කියලාවත්, රෑ කියලාවත් අපිට කාල සීමාවක් තිබ්බේ නැහැ. ඔබතුමා දන්නවා ඒ කාලේ ඔය ඔබ දැතුවා වැස්ස ගැන කතා කරාම වැස්ස කාලේ අපි වැස්ස පායනකම් අපි ඇඳගත් ඇඳුමෙන්ම අපි ආයුතුව තිබ්බා. පූර්ණරීන් වලට දකුණු ප්‍රදේශයේ මම කතා කරන්නේ මගේ සේනාංකයේ අත්දැකීමක්. ඒ හා සමාන අනිත් සේනාංකවලත් තිබ්බා. විශේෂයෙන්ම ඒ වෙනකොට සේනාංක 3යි ගමන් කරේ 57, 59 සහ 58. ඒ සේනාංක තුනටම එක හා සමානව තත්ත්වයක් තිබ්බේ. අපි ගියාම මේ අපි කියන්නේ සොක්ස් එක දාගෙන ඉන්න සොක්ස් එක ගලවද්දී සොක්ස් එකත් එක්ක හැමේ කෑලිත් ගැලවිලා එන තත්ත්වයක් තිබ්බා කියලා. මට මතකයි යුද්ධේ ඒක මට විතරන්නේ පොදුවේ හැම එක්කෙනාටම වෙච්ච දෙයක්. අපේ මේ යුද්ධේ ඉවරෙලත් මේ කිහිලි කකුළු කරු අස්සේ අපේ ෆංගස් තිබ්බා. ඒ කියන්නේ මාස 6ක් අවුරුද්දක් විතර පස්සේ තමයි බේත් කරලා ඒවා හොඳ කරගත්තේ මඩේ බහැලා හිටපු කමට හැදිච්ච දේවල්. ඉතින් මේ කවදාක්වත් අපේ මේ වීරෝදාර රණවිරුවන් වහිනවා නැත්තම් මේ කරු වල නැත්තම් අවුව එහෙම කියලා නැවුම් ගියේ ඔයයි මායි අද ඉන්නවා වගේ මේ වගේ නිකන් පහසු ඇඳුමක් ඇඳලා නෙමෙයි. හරිද? ඔවුන් හැම එක්කෙනාගේම පිටේ තවුන්ට ඒ කාලේට ලබා දුන්න ඇමුනිෂන් සංඛ්‍යාව සමහරට 500ක් වෙන්න පුළුවන්, 100ක් වෙන්න පුළුවන්. ඔවුන්ගේ අනිකුත් අවශ්‍යතාවයන් සමහරකට කැම වෙන්න පුළුවන්. එතකොට අනිත් දේවල් ඔක්කොම කරේ දාගෙන බොඩි ආමරයකුත් දාන, හෙල්මට් එකකුත් දාගෙන තමයි ගමන් කරේ. ඉතින් යම්කිසි අද තරුණ ළමයෙක්ට ඔය කියන කිලෝ ගාන කරේ දාලා ඇවිදින්න ගියොත් එහෙම තේරෙයි මොකද්ද මොනතරම් අපහසු කාර්යයක්ද කියලා. ඒතරොන එක හිටන් ඉන්න කිව්වද ඇති. ඔව් දැන් මේ කෝට් එකක් ඇඳලා මේ අද දවසේ තියෙන රස්නෙත් එක්ක එළියට බහලා ඉන්න පහසු වෙනකොට යුනිෆෝම් එකක් ඇඳලා ඇතුළට බැනියමක් ඇඳලා යුනිෆෝම් එකක් ඇඳලා ඊට උඩින් බොඩි ආමරයකුත් දාලා හරිද? හෙල්මට් එකකුත් දාලා හෙල්මට් එක කොයි වෙලාවකවත් ගලවන්න බෑ. අද උදේ දැම්මොත් රැට කියලා ගලවන්නත් බෑ. හරිද? ඉතින් පස්සට ආවොත් හෙල්මට් එක ගලව ගන්න ඇරෙන්න නැත්නම් පොඩ්ඩක් උස්සලා අර ක්‍රිකට් ගහන කට්ටිය මෙහෙම කරලා ක්‍රිකට් විනාඩි 15ක 20ක් මේ ලයිට්ස් වල ගහද්දී මෙහෙම කරාම පේනවා නේද දාඩිය බේරෙනවා. එතකොට හිතන්නකෝ මේ යුද පිටියේ දුවලා පැනලා ඉන්න මිනිස්සෙක් මොනතරම් අපහසුතාවයකින් වැඩ කරන්නේ කියලා. ඉතින් ඒකයි හැම වෙලාවෙම කියන්නේ මේ රටේ මහ ජනතාව තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. මේක මේ සමහර කට්ටිය කියනවා අපි රස්සාවක් කරේ කියලා. මේක රස්සාවකට ලඝු කරන්න පුළුවන් දෙයක් තියෙනවා. කවුද ජමුගේ ජීවිතය දෙන්නේ මොන රස්සායද ජීවිතය දෙන්න වැඩ කරන්නේ? අපි අනිවාර්යයෙන් මේ දේ කරා. ඉතින් මං හිතන්නේ ඒකින්ද වීරෝදාර රණවිරුවන් අපි මේ අවස්ථාවේ ඉතාමත්ම භක්තිපූර්වක මතක් කරන්න ඕනේ. මේ යුද්ධයට සම්බන්ධ වෙච්ච අය ඒත් එක්කම මිය ගිහිල්ලා ඉන්න ඒ වීරෝදාර අද මේවා සමහරවිට බලන ඇති මියගිය රණවිරුවන්ගේ දෙමාපියන් ඒ වගේ බිරින්දෑවරුන් සමහර ළමයි මේ බලන ඇති. ඉතින් ඔවුන්ට අපි ගෞරවයක් වශයෙන් තමයි ඔබතුමා අපිට අද ආරාධනය කරා. දෙරණ නාලිකාව ආරාධනය කරා. අපි සූදානම් වෙනවා. නමුත් ඔවුන්ට කරන ගෞරවයක් ඒ කට්ටියගේ මිය ගියත් අද ආබාධිත තත්ත්වයේ හිටියත් මේක සමරද්දී උන්ට එනවා. අපි මේ කරලා ලබාගත් ජයග්‍රහණයක්, මානසික ජයග්‍රහණයක්, යුද ජයග්‍රහණයක් නෙවෙයි මානසික ජයග්‍රහණයක් කියන ඔවුන්ගේ හිතට එනවා ඇති.